අපේ සුන්දරම ළමා කාලේ ගෙවුණ ගමේ පාසල තමයි මේ. තාමත් ඉතින් මේ පිස්සුම හැදෙන අතීතයක් තියෙන පාසලක්. මේක මගේ ගමේ පාසල. පහවසර දක්වා තමයි තියෙන එක පාසල. මේ පාසල ඉතිහාසය ගැන කිව්වොත් අවුරුදු 100කට වඩා වැඩි පැරණි අතීතයක් තියෙන පාසලක් මේක. දැන් අපි ගමේ ළමයි විතරයිනේ දැන් අපේ කාලේ මුළු පාසලටම පන්ති 5ටම හිටිය ළමයි ගත්තොත් 25 30ක් වගේ තමයි හිටියේ. තාමත් එහෙමයි. එතකොට දැන් මගේ පන්තියේ හිටියේ 3 දෙනයි. හැබැයි මේ ඒ කාලේ දැන් මේක කලාපේ පාසලට අයත් කලාපේ ගත්තොත් කැපිති කොල්ලෑව කලාපේ. හොඳම ඉස්කෝලේ ලස්සනම පාසල මේක. ඇත්තම කතාව කිව්වොත් ඉස්සර මීටත් වඩා ලස්සනයි පරිසරේ. මොකද ඒ දවස්වල අපේ ගමේම සර් කෙනෙක් හිටියේ දැනුත් ලස්සනයි. මෙන්න මේ දැන් මේ විලෝ ගස්. ඉස්සර අපි ওই විලෝ ගස් උඩින් පයින්නවා. මොකද මේ අඩි 2ක් එකමාරක් වගේ තමයි උස මේ විලෝ ගස්. එතකොට දැන් මේ දෙපැත්තේ මේ සම්පූර්ණ දෙපැත්තේ තිබි ක්‍රෝටන් වර්ග ලස්සන මල් වර්ග. මාර විදිහට මේ ළමයිට මේ කොටස් වෙන් කරලා මල් පැල බෙදලා දීලා අනිවාර්යෙන් අවශ්‍යතින් මේ මල් පැල වලට වතුර දාන්න ඕනේ. අපි හරි කැමැත්තෙන් කරපු දෙයක් ඒක. බලන්න මේ තාමත් හරි ලස්සනයි පාසල පිළිවෙලයි. ඉස්සර මේටත් වඩා මේ අපිට ඇත්තටම දැක්කහමත් මේ ඒ අතීතේ සමහර අමතක වෙච්ච කතා පවා මතක් වෙනවා මේ පාසල දැක්කම. දැන් ඔය ඉස්සරහම ඔය තියෙනවා විලෝ ගස් වගේක් ඔය විලෝ ගස් ඕඩින් අපි පයින්නවා ඉතින් ඉස්සර. හරි පොඩි වට තිබ්බ මේ විලෝ ගස්. අද ලොකු වෙලා දැන් මේ වටේටම දැන් ඔය දැන් වලට පේන තු බැම්මක්. ඔය බැම්ම වෙනුවට ඉස්සර තිබ්බ මේ දිගටම වටේටම තිබ්බා. හරිම ලස්සනයි මේ තනිකර මල් වත්තක් වගේ. දැන් ඔය සමහර මල් පැල එකින් දෙක තියෙනවා. මේ බලන්නකෝ මාර ලස්සනයි. බලන්න මේක මේ කොඩි රවුම. ළමා කාලේ මාර ලස්සනට ගෙවුණා මේ පාසලේ අපි. තව ලස්සන දේවල් ටිකක් තියෙනවා පෙන්නන්න. මේ තාමත් පිළිවෙලක් තියෙනවා. ඉස්සර මීට වඩා ගොඩක් පිළිවෙලයි. මොකද මේ එතකොට ගමේම මේ ගුරුවරුන් තමයි ගොඩක් හිටියේ. ඇත්තට මේ කට්ටිය මේ රැකියාවට වඩා මේක තමන්ගේ ගෙදරක් වගේ තමයි මේ නඩත්තු කරේ. අනිවාර්යෙන් ඉතින් මල් පැල වලට අපි දැන් බෙදලා දීලා තියෙනවනේ. ওই මල් පැල වලට වතුර දැම්මේ නැත්නම් ඊළඟ දවසේ බලනවා මේ හැමෝම වතුර දැම්මේ නැද්ද කියලා. දාලා කවුරු හරි දාලා නැත්නම් අනිවාර්යෙන් මේ ළමයි කියනවා අද මෙයා දාලා වතුර නැහැ මෙයා දාලා නැහැ කියලා කියනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඉතින් කෝටු පාර තමයි කන්නේ ඉතින්. මේ ඉස්සර දැන් මෙහෙම කොටස් වෙන් කරලා තිබ්බේ නැහැ. කොහොම දැන් මම හිතන්නේ පන්ති කාමරයක දැන් වෙනස් කරලා තියෙන්නේ. මම කාලෙක ඉන්නේ මේ පාසල දැක්කේ ඇතුළ. ඉස්සර එහෙම නැහැ සම්පූර්ණ හෝලයක්. මේ ඔෆිස් එක විතරයි. මේ තියෙන ඔෆිස් එක. මේ ඔෆිස් එක විතරයි ඉස්සර මේ වෙනම කාමරයක් විදිහට තිබ්බේ. බලන්න දැන් මේ වටේටම තිබ්බේ මල් පැල. අපිට මතකයි දැන් ওই සියඹලා ගහක් තියෙනවනේ. ওই සියඹලා ගහ යටත් දවල් අපි මේ අපේ පන්තියක් තිබ්බා. ඒ කියන්නේ තුනේ පන්ති අපි ඉන්නවා. එතකොට සමහරට ඉංග්‍රීසි පාඩම කරන්න උතෙන්ට ගෙන්නනවා මිස්. මාර අතීතයක්. දැන් වලට පේනවා ඇති මෙතන දියුණු ගස් දෙකක් තිබ්බා. දැන් ඔය එකක් වලට පේනවා ඇතුව. ඔන්න ඔය දියුණු උදේ පාන්දර වෙනවා තින් දියුල්ල හැදින්න. දියුල්ල හැදලා දියුල් කනවා. මේ දැන් මේ මිදුල පොඩියට වගේ පේනට ඉස්සර අපට හෙන්න විශාලයි මේ මිදුල්. ඔක්කොටම බෙදලා තිබ්බා මේ වතු ගන්න. කියන්නේ මාර පිළිවෙලට මේ ඉස්සර නඩත්තු කරේ හිටපු මේ විදුහල්පති. දැන් මේ ඉස්සර ඔන්න ඔතන කෙරවලට වගේ වෙන්න තමයි තිබ්බේ කුණු වල. දැන් කුණු වල කොහෙද දන්නේ? හතන. එකක් පිළිවෙලට හදලා තියෙනවා අර කුණු වල එතන දැන්. ඉස්සර අතර වලක් තිබ්බේ කපලා. මේ හැමතැනම ඉතින් මල් පැල තිබ්බේ. ඒක මේ මං හිතන්නේ ෆොටෝවත් නෑ පෙන්නන්න. මේ පුදුම හිතෙනවා. මොකද ඉස්සර කැබිති ගොල්ලේ කලාපේ ලස්සනම පාසල තමයි මේ ආම්හා කොංගස්කඩ විදුහල.
ඔය තමයි ගුරු නිවාසය. දැන් නම් ගර වැටලා තියෙන කවුරුත් නතර වෙලා නැහැ. ඉස්සර ඔය මේ හිටපු මේ ගමේ ඒ පවුල තමයි එකේ පදිංචි වෙලා හිටියේ. එතකොට නම් මේක මාර ලස්සනට යලා නඩත්තු කරා. දැන් මේක ඉතින් කවුරුත් නතර වෙලා නැති හින්දා ගර වැටලා හොඳටම මං හිතන්නේ අය ගොඩ ගන්න බැරි වෙද්ද දන්නේ නැහැ. අපරාධයක් ඉතින්. මේ සෑහෙන පරිසරය එහෙම වෙනස් වෙලා තියෙන පාසලේ. තව ලස්සන කතා ටිකක් තියෙනවා පෙන්නන්නම්. ඇවිල්ලා අර තමයි සෙල්ලම් මිදුල. ඕක මේ අපි ඉන්න කාලේ තමයි හැදුවේ ඔය සෙල්ලම් මිදුල. එතකොට දැන් අතන ඔය උතන පාසලේ පන්සල තමයි උතන තියෙන්නේ. දැන් අපේ ගමේ විහාරස්ථානේ හැදෙන්න කලින් ඕකට තමයි කට්ටිය පොයට හැමෙන්නේ. ඔකට දැන් මේ බෝධීන් වහන්සේම හරි පරණයි. ඉස්සර අපි පොඩි කාලේ මේ ඉස්කෝලේ ළමයි ගිහින් හොද්දම පැය භාගයේ පැය තමයි කෑමෙන් පස්සේ ලැබෙන ඉන්ටර්වල් එක. දැන් මේ තියෙන්නේ ගල්කණු. අපට ඉස්සර මේ දැන් අපි මෙහෙම ඇල්ලුවට ඉස්සර ඔකේ උඩ පැනලා තමයි එල්ලෙන්නේ. ගස් සෙල්ලම් කරනවා මේක ඉතින්. මේ මෙතන එක පැත්තක් අතන එක පැත්තක්. මාරම මේ ලස්සනට ළමා කාලේ විඳින එක උපරිමයටම අපි වින්දා. මේ උතන තමයි ගස් සෙල්ලම් කරන්නේ. ඉස්සර ඉතින් ජනප්‍රියම අපේ සෙල්ලම තමයි ගස් සෙල්ලම්. ඊට අමතරව කැබිත්ත සෙල්ලම් කරනවා. ඇල්ලු සෙල්ලම් කරනවා. මේ තාදයක් පෙන්වන්නම්. දැන් මේ තියෙන්නේ අරලිය ගහක්. ඔය අරලිය ගහ අපි දන්න කාලේ ඉඳන්ම ඔය විදිහට තාමත් මල් හැදෙනවා මාර විදිහට. ඉස්සර අපි තියමු දන්සල් එහෙම පාසල් කාලේ කරනවනේ පොඩිවට. ඒතර මේකේ අරලිය මල් සෑහෙන්න කඩාගෙන යනවා. ඔක තමයි අරලිය ගහ. බලමු අපට විහාරේ පෙන්වන්න පුළුවන්. බෑ මම හිතා ලොක් කරලා තියෙන්නේ විහාරස්ථානේ. ඇතුළ පෙන්වන්න තිබ්බා. බලමු. මාත් අවුරුදු ගානකින් දැන් බලලා නැහැ මේක. ඒ කරින්න බෑ ඇත්තටම. මේ ඉස්සර මේ අපි කොච්චර මේ දේවල් වලට ගරු කරනවද කියනවනම් දැන් මේක විහාරය ඇතුළට යනකොට මේක පන්සල ඇතුළට යනකොට ආපහු අපි ඒක පිටු දාලා එන්නේ. ආපහු පස්සෙන් පස්සට තමයි එන්නේ. එහෙම මේ අපට පුරුදු වෙලා තිබ්බේ. හැම එකන කවුරු අපට ඉස්සරලා කට්ටියත් දැන් මේ විදිහට තමයි කරලා තියෙන්නේ. අපිත් ඒ විදිහටම හුරු වුණා. මේ තමයි එළියේ තියෙන මේ බුදු මැදුර. මේ පාසල පුංචි වුණාට ඉතින් මේකෙන් කීප දෙනෙක් මේ ඉගෙනගෙන ගොඩාක් කියලා තැන්වල අද විද්දින් ඉන්නවා ඉතින්. මේ තව දෙයක් පෙන්නන්නම්. මේ දැන් අපි මේ කෑම පැය තියෙනවනේ. කෑම පැයට කලින් දැන් පහ වසරේ අපි එක දෙක ඉන්නකොට පහ වසරේ එතකොට ඉතින් අපට එයාලා ලොකු අයලානේ. ඒ කට්ටිය මේ ඇවිත් මේ මෙතන අඹ ගහක් තියෙනවා. හරිද? දැන් මම පෙන්නන්නම්. දැන් මේ තියෙන පුල්ලෑර කෝවිල. දැන් අපි රජරට මිනිස්සුන්ගේ මේ දේවත්වයෙන් අදහන ප්‍රධානම දෙවියෙක් තමයි මේ පුල්ලෑරත්තප්පේ කියන්නේ. මේ පුල්ලෑරත්තප්පා කියලා අපි ආදරයට කියන්නේ. පුල්ලෑර දෙයියෝ කියලාත් කියනවා. ඒක තව පොඩ්ඩකින් මම ඒක පෙන්නන්නම්. මේ මෙතන මේ අඹ ගහක් තියෙනවා. දැන් ඔය මම අර කිව්ව ඉස්සල්ලා කතාව. එතකොට දැන් ඉන්ටර්වල් එකට කලින් බාල්දි දෙක තුනක් ගෙනල්ලා මේ ඔන්න ඔය අඹ ගහ. ඔය අඹ ගහේ අඹ ඉදිලා වැටෙනවා මාර විදිහට. විශාල අඹ జాතියක් නෙමෙයි. මේ සාමාන්‍ය පොඩි අඹ జాතියක්. ඒනට හරි රහයි. ඔය අඹ බලන්න කියන්නේ එක මුතුකම ඒක ගුරුවරුම තමයි ඒක හදලා තියෙන්නේ. හරිද? ගමේ පාසලේ හිටපු. එතකොට දැන් මේ බකට් වලට මේ අඹ පුරවලා ගෙනල්ලා ඉන්ටර්වල් එකකින් පස්සේ ඒ ලොකු අයලා අපට බෙදනවා කන්න. ඔක්කොම බෙදලා කනවා ඉතින් අඹ. ඊට අමතරව ඊට පස්සේ අපි ඒ කාලේ වෙරලා ආපහු මෙතෙන්ටත් එනවා. මෙතෙන්ටත් ඇවිල්ලා තනකොළ ගොඩ උඩ තනකොළ අතරේ කොහොම යම ගෙඩියක් දෙකක් ආපහු හොයලා අපි කනවා ඉතින්. පාසල් කාලේ ඉතින් සුන්දරකමේ උපරිමයටම වින්දා අපි. දැන් මේ තමයි වැව තියෙන්නේ. පාසල ළඟම තමයි වැව තියෙන්නේ. මේ බලන්න. වැව තියෙන මම මේ වැව ගැන වීඩියෝ කීපයක් කරලා ඇති. මේ සියමලා ගහ ගත්තොත් මේකත් හරිම පරණ ගහක්. අපි දන්න කාලේ ඉඳන්ම මම හිතන්නේ මේකත් අවුරුදු සමහරට 100ට වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේ සෑහෙන පරණ ගහක්.
මේ පුල්ලාරත් අප්පගෙන පෙන්නන්න. අපේ ගමේ ඉතින් අවුරුද්දකට සැරයක් මංගල්‍ය තියෙනවා. ඒ කියන්නේ අලුත් සහල් මංගල්‍යේ හැමෝම එකතු වෙලා එකමතුකමින් ලොකුවට බත්තු වෙලා කෑම වෙලා කිරිබත්තු වෙලා එහෙම කනවා. දැන් මේ තමයි පුල්ලාර දෙයියෝ. අපි ඉතින් හරියට කරු කරන මේ පුල්ලාර දෙයියෝ තාමත් එහෙමයි. ඔය ඉතින් මේ පැත්තේ ගොඩාක් හැම කෙනෙක්ම එහෙමයි පුරුදු වෙලා ඉන්නේ. මේ ඔය අලුතෙන් ගහක ඵලයක් දරනකොට එතකොට මොකක් හරි භාරයක් ඔප්පු කරනකොට පොල් ගෙඩියක් මේකට ගෙනල්ලා තියලා අපි ඒක පලනවා. දැන් ඔය ඉස්සලම ගහක ගෙඩියක් නැත්නම් ඒ වගේ දෙයක් හදද්දි අපි මෙතනට ගිහලා ඉස්සලම් පූජා කරනවා කන්න පෙරේති. මං හිතන්නේ මේක විශ්වාසය ඇදහිලි විශ්වාසෙත් එක්ක මිනිස්සුන්ගේ අර මේ විනය හැදෙන්නත් ලොකු රුකුලක් වෙන්න ඇති ඒ වගේ දේවල්. ගමක කියන්නේ ගමක ගන්නකොට මිනිස්සුන්ගේ එකමුතුකම ඇත්තරම නගරේ වගේ නෙමෙයිනේ. ඒ කියන්නේ මේ දෙයක් වෙච්ච ගමන් මලගයක් වෙච්ච ගමන් එකතු වෙනවා මිනිස්සු. ඒ ගොඩක් හැම දෙයකදීම මිනිස්සු එකතු වෙනවා. ඒ කියන්නේ මං කියන අර ඇදහිලි විශ්වාසත් එක පැත්තකින් මිනිස්සුන්ගේ එකමුතුකමට මාරු විදියට මේ උදව් වෙලා තියෙනවා. ඒක ඇත්තටම කියන්න ඕන කතාවක්. මේ බලන්න. ඉතින් මේ මගේ පාසලේ කතාව ඔන්න ඕක තමයි. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඉතින් මේ කෙටියෙන් ඒ ටික කිව්වාර බණ්ඩ වලට අර ඉලු ගස් පොල් ගස් වලට වඩා විශාලවට වැඩිලා. ඉතින් ඔක තමයි මගේ ඉස්කෝලේ මගේ පුංචි කාලේ. තව කතාවක් තියෙනවා මේ අමතකුණා. දැන් මුලින්ම මේ පාසල මේ ඉස්සලා පෙන්නපු පාසල තියෙන ඕකට කලින්ම මෙන්න මේ හරිය. දැන් ඔය අඹ ගහ තිබ්බේ මකිවර. ඔය අඹ ගහ කිට්ටෝ මෙන්න මේ හරිය වගේ ඉස්සර පොල් අතු ගහලා පොඩි පාසලක් තිබ්බා කියලා මං අහලා තියෙනවා. ඒ කියන්නේ මේක හැදෙන්න කලින් ඒ පාසල තමයි තිබිලා තියෙන්නේ. ඔතන. අවුරුදු 100කට වඩා වැඩි පරිණි පාසලක් නේ මේක. ඔන්න ඔතන තමයි මේ මට ඔය අහලා තියෙනවා වයසක කට්ටිය ඉස්සර ඉතින් පුල්ලාර වඳිනකොට එහෙම මෙතනට අපි එනවා. එතකොට කට්ටිය කියනවා. ඔතන තමයි පැරණිම මේ පාසල තිබිලා තියෙන්නේ. ගොඩක් ඔය පැරණි කට්ටිය මේ ගිහිල්ලා තියෙනවා පාසලට. ඉතින් ඕක තමයි මගේ පාසලේ සුන්දර අතීතයක් අපට ලබා දුන්න පාසලේ කතාව කෙටියේ. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.